Subscribe CryptoFriends.lk YouTube channel, like and comment. Thank you. Sinhalan Crypto Iganagamu. සුබ දවසක් සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ BTC මාකට් අප්ඩේට් එක සහ XRP Ethereum මේ වගේ මාකට් අප්ඩේට් එක කොහොම වෙයිද කියලා බලන්න. සාමාන්‍යයෙන් තාම ඕවරෝල් මාකට් එකම ඩවුන් වෙනවා. තාම අප් වෙන්න කන්ෆර්මේෂන් එකක් දීලා නැහැ. එතකොට BTC වලත් එහෙමයි. BTC වල BTC වලත් දැන් තියෙන්නේ 91,000. එතකොට 91,000 ඉඳන් මාකට් එක හෙට සඳුදා නිසා මාකට් ඇමරිකන් මාකට් එක අප්ඩේට් එක ඕපන් වෙන නිසා එතකොට සාමාන්‍ය මාකට් එක තව ටිකක් අප් වෙලා ඩවුන් වෙයි කියලා තමයි මගේ අදහස නම්. එතකොට සාමාන්‍ය මාකට් එක දැන් තියෙන ප්‍රමාණයෙන් 91,263 වගේ දැන් තියෙන්නේ. මෙතනින් තව ටිකක් මාකට් එක අප් වෙලා ඉවර වෙලා මාකට් එක ඩවුන් වෙයි කියලා මගේ අදහස. එතකොට සාමාන්‍යයෙන් මේ මාසයේ අන්තිම වෙනකොට මාකට් එක ඩවුන් වුණොත් එහෙම මේ මාසෙත් මාකට් එක ඩවුන් වුණොත් එතකොට සාමාන්‍යයෙන් 80,000 කිට්ටුවට වගේ ආවොත් මාකට් එක එතකොට ඊගාව මාසේ ඉඳන් අපිට බලන්න පුළුවන් සම්පූර්ණ ඕවරෝල් මාකට් එක අප් වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට සම්පූර්ණ ඕවරෝල් මාකට් එක අප් වෙනවා නම් 80,000න් වගේ පටන් ගත්තොත් 157ක අප් එකක් තියෙනවා ඕල් ටයිම් හයි එක දක්වා. එතකොට අපි බලමු දැන් මේ මාකට් එකේ කොහොමද කියලා. මේ මාකට් එක දැන් තියෙන තැනින් මේ අවස්ථාවේ පල්ලෙහාට ආවොත් එහෙම අපිට ඊගාවට ලෝන් එන්ට්‍රියක් දීර්ඝකාලීනව හෝල්ඩ් කරගෙන ඉන්න පුළුවන්. ලෝන් එන්ට්‍රියක් ගන්න පුළුවන්. එතකොට පොඩි ටයිම් ෆ්‍රේම් වල ට්‍රේඩ් කරනවා නම් 15 මිනිත් වල වගේ 15 මිනිත් වලට වගේ ගිහිල්ලා බලපුවාම 15 මිනිත් වල නම් ෂෝට් එන්ට්‍රියක් ගන්න පුළුවන්. සාමාන්‍ය ස්කැල්පින් කරන කෙනෙකුට වගේ. දැන් අද මාකට් එක මෙන්න මෙතන නතර වෙලා තියෙන්නේ ඇවිල්ලා. එතකොට මෙතන ඉඳලා 15 මිනිත් වල මෙතන ලොකු හයි එකක් බ්‍රේක් කරලා මාකට් එක අප් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපි බැලුවොත් එහෙනම් මෙතනනේ IDM එකක් තියෙන්නේ. BOS එකක් කියලා ගත්ත පොඩි ටයිම් ෆ්‍රේම් එකේ. ඊට පස්සේ මෙතනින් IDM එකක් ගන්න විදියක් නැහැ. මේක තමයි ලාස්ට් IDM එක විදියට ගන්න වෙන්නේ. එතකොට මෙතන තමයි IDM එක තියෙන්නේ. මේ IDM එක අරගෙන හෙට අලුත් සතිය ආරම්භයේදී මාකට් එක අප් වුණොත් එහෙම 15 මිනිත් වලින් ආයි ෂෝට් එන්ට්‍රියක් බලන්න පුළුවන්. එතකොට 15 මිනිත් වලින් පල්ලේ ටයිම් ෆ්‍රේම් එක 5 මිනිත් 1 මිනිත් වගේ 6 ආයි එකක් කන්ෆර්ම් වෙලා හෙලෝ එකකින් චොට් එකක් දුන්නාට පස්සේ ෂෝට් එන්ට්‍රියක් ගන්න පුළුවන් ගන්න කෙනෙකුට වල්ලා. එතකොට BTC එකේ තාම ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන සම්පූර්ණ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට හැරිලා නැහැ. ඊට පස්සේ අපි බලමු Ethereum. එතකොට Ethereum වලත් මාකට් එක එහෙමයි තියෙන්නේ. Ethereum වලත් මාකට් එක 15 මිනිත් වල මාකට් එක නම් අප් වෙනවා. 15 මිනිත් වල මාකට් එක අප් වෙලා මෙතන 15 මිනිත් වල මාකට් එකේ මෙන්න මේ IDM එක ගත්තොත් මෙතන නැවත අලුතෙන් හයි එකක් හදනවා. ඒ හයි එක හදලා ඉවර වෙලා මාකට් එක BTC එක්ක ඩවුන් වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් දීර්ඝකාලීනව මේක ඕල් ටයිම් හයි එක බ්‍රේක් කරනකම් මාකට් එක එන්ට්‍රියක් ගන්න බලාගෙන ඉන්නවා නම් අපිට එන්ට්‍රියක් ගන්න වෙන්නේ මෙන්න මේ හරියෙන් වගේ තමයි 2750න් වගේ 2750ත් 3000 අතර වගේ තැනකින් හෝ ඊට පරිදි තමයි ගන්න වෙන්නේ. එතකොට අපි මාකට් එකේ මෙන්න මෙතන මාකට් එක ඩවුන් වෙන්නේ නැතුන් අප් එකට ගිහිල්ලා 3450 වගේ පහු කරලා මාකට් එක හොඳ කැන්ඩල් එකක් ඇතුලේ ගියොත් එහෙනම් මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකට යයි කියලා SMC වලට අනුව බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට මේකෙත් 15 මිනිත් වල ෂෝට් එන්ට්‍රියක් ගන්න පුළුවන්.
ඊට පස්සේ XRP බැලුවොත් XRP වලත් XRP වල තාම මෙතන 150 තියෙනවනේ. මේ වික් එකේ 150 මේ වික් එකේ 150 තාම අරගෙන නැහැ. එතකොට ඒ 150 ගන්න එන්න පුළුවන් මාකට් එක. මෙතන XRP වලට ෆන්ඩමෙන්ටල් නිවුස් එකක් මොකක් හරි බැංකුවකින් මේ තිබුණා. එතකොට ඒ ෆන්ඩමෙන්ටල් නිවුස් එකත් එක්ක තමයි මේ XRP අප් වෙලා තියෙන්නේ. එතකොට XRP දැන් මේ අප් එකත් එක්ක XRP වල 15 මිනිත් වලට ගිහිල්ලා අපිට පල්ලෙහා පොඩි ටයිම් ෆ්‍රේම් එකකින් 1 මිනිත් වගේ බල්ලි ඉවර වෙලා මේ ෂෝට් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එතකොට මේකේ XRP වල අපිට නැවත මෙතන මේ හයි එකට මාකට් එක මෙතනට ගියොත් එහෙම මේ හයි එක ගාවට මෙතනින් හයි එක ගාවට මාකට් එක ගියොත් මෙතන සෙල් ප්‍රෙෂර් එක වැඩි නිසා මෙතන ෂෝට් එන්ට්‍රි දාලා තියෙනවනේ ගොඩක් අය. ඒ ෂෝට් එන්ට්‍රි වල ලික්විඩේටඩ් ප්‍රයිස් එක ස්ටොප් ලොස් එක තියෙන්නේ මෙන්න මේ හරියක. එතකොට මාකට් එක මේ හරියට වගේ ගිහිල්ලා ඉවරලා ඒ ටිකත් ඒ ස්ටොප් ලොස් ටිකත් හන්ට් කරලා ඉවරලා මාකට් එක නැවත පල්ලෙහාට එන්න පුළුවන්. එතකොට අපි ෂෝට් එන්ට්‍රි එකක් ගන්නවා නම් ඒ ටික ඒක බලලා තමයි අපිට ෂෝට් එන්ට්‍රි එකක් ගන්න වෙන්නේ. මාකට් එකේ බලාගෙන හිටියා 15 මිනිත් වලට පල්ලෙහා ටයිම් ෆ්‍රේම් වලින් අපිට මේ හරියෙන් ෂෝට් එන්ට්‍රි එකක් ගත්තත් 106ක විතර තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඩොලර් 20ක් විතර දාලා ගන්න කෙනෙකුට ලෙවරේජ් එක 10ට අඩු ප්‍රමාණයකින් දාලා ගත්තත් ඉතින් හොඳ එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එතකොට මෙතනින් ලෝන් එන්ට්‍රි ගන්න එපා දැන්. ලෝන් එන්ට්‍රි එකක් ගන්නකොට දැන් මෙතන මාකට් එක මෙතනින් බැලුවොත් එහෙනම් මාකට් එක හයි එකක් හදලානේ තියෙන්නේ. මෙතන හයි එකක් හදන්න IDM එකක් ගන්න ගමන් ඉන්නේ. එතකොට මෙතනින් ලෝන් එන්ට්‍රි එකක් අරගෙන වැඩක් නැහැ. ලෝන් එන්ට්‍රි එකක් ගන්නවා නම් ආපහු අපි විබුනාචි ලෙවල් එකක් බැලුවොත් ලෝන් එන්ට්‍රි එකක් ගන්නවා නම් අඩුම තරමේ මේ 0.5 වලටවත් එනකන් ඉඳලා තමයි ලෝන් එන්ට්‍රි එකක් ගන්න ඕනේ. මාකට් එක ඕවරෝල් ෂෝට් හැබැයි ඩවුන් මාකට් එකක් තියෙන්නේ. එහෙම නැත්නම් මෙන්න මේ ඒරියා එකකින් තමයි අපිට ලෝන් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එතකම් මෙතනින් ෂෝට් එන්ට්‍රි එකක් බලලා ෂෝට් එන්ට්‍රි එකක් අපිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි බලමු ඒඩා කොයින් එක. ඒඩා කොයින් එකට ගියාම ඒඩා කොයින් එකේ ෂෝට් එන්ට්‍රි එකක් ගන්න පුළුවන් වගේ දැක්කම එතකොට ඒකේ 15 මිනිත් වල මේකේ තෝරල් මාකට් එක ඩවුන් තියෙන්නේ. එතකොට මේකේ මේ හරියෙන් අපි බැලුවොත් එහෙම මෙතන 15 මිනිත් වල මෙන්න මේ හරියට මාකට් එක ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතනින් තමයි මෙතන ෂෙල් ප්‍රෙෂර් එක මේ ආරම්භ වෙලා තියෙන ෂෝට් එන්ට්‍රි. මෙතනින් අප් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලාම නැහැ. 15 මිනිත් වලින් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ හරිය මාකට් එක මෙන්න මේ මෙතන මේ රේන්ජ් වෙලා තියෙන විදිහටම මෙතනත් රේන්ජ් වෙලා මාකට් එක ඒ විදිහටම තමයි යන්නේ. එතකොට මෙතනොත් ෂෝට් එකට මාකට් එකේ ෂෝට් එන්ට්‍රි එකක් ගන්නවා නම් පොඩි ටයිම් ෆ්‍රේම් වල 1 මිනිත් වලින් වගේ බල්ල ඉවර වෙලා මෙතනින් ෂෝට් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එතකොට ඒ ෂෝට් එන්ට්‍රිය මෙන්න මේ සීමාව පහු කරාට පස්සේ ඒ ෂෝට් එන්ට්‍රියට අපිට දාන්න පුළුවන් මෙතන ගත්ත තැන තියෙනවනේ එන්ට්‍රි. මෙතනින් එන්ට්‍රි අපි ගත්ත කියන්නකො. මෙතනින් ඊට පස්සේ අපි ස්ටොප් ලොස් එක දාගන්න පුළුවන් අපිට මේ එන්ට්‍රියට හෝ මෙන්න මේ හරියට වගේ ස්ටොප් ලොස් එක දාගෙන අපි බලාගෙන ඉන්නවා. ස්ටොප් ලොස් එක එතකොට අපි එන්ට්‍රි ගත්තේ මෙතනින් ස්ටොප් ලොස් දාලා තිබ්බොත් එහෙම ස්ටොප් ලොස් එක අපි එන්ට්‍රි ගන්නකොට තියන්නේ මෙතන උඩ. ඊට පස්සේ මාකට් එක මෙතනින් අපි එන්ට්‍රි ප්‍රොෆිට් වෙලා යනකොට අපි මෙතන පහු කරොත් එහෙම පහු කරාට පස්සේ අපි ගන්නවා මෙතනින් මේ එන්ට්‍රි ගාවට හරි එන්ට්‍රියෙන් පල්ලෙහාට හරි 100ට එකක් හෝ 0.1ක් වගේ ප්‍රොෆිට් එක තියලා හරි ඔයගොල්ලෝ කැමති විදිහකට ගන්න. එතකොට මාකට් එක ආපස්සට අප් වුණොත් එහෙම මෙතනින් අපේ එන්ට්‍රි ක්ලෝස් වෙනවා. එහෙම නැත්නම් මෙතනින් ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට ආවගෙන මාකට් එක අපිට මේ ටිකක් පල්ලෙහාට එනකන් ප්‍රොෆිට් එකක් අරගෙන
මෙතෙන්ට ආවත් 10%ක් තියෙනවා. මෙතෙන්ට වෙනකන් හිටියොත් 16%ක් තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ෆිබොනාචි දාලා බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් මාකට් එක 0.5 වලට ආවත් මෙතනින් අපි ෂෝට් එන්ට්‍රි එකක් ගත්තාම 10%ක් කිට්ටු වෙන ප්‍රොෆිට් එකක් තියෙනවා. එතකොට ඒ ඩයිගේ ෂෝට් එන්ට්‍රි එකක් ගන්න පුළුවන් මේකේ වලලා ඔයගොල්ලෝ 1 මිනිත් වලින් වගේ එන්ටර් වෙන්න. එතකොට මේක 1 ඩේ වලින් ගත්තොත් නම් 1 ඩේ වලින් තාම අපිට ඕල් ටයිම් හයි එක බ්‍රේක් කරන තැනට යනකම් තාම එන්ට්‍රි එකක් ගන්න කන්ෆර්මේෂන් එකක් නැහැ. එතකොට එහෙම ගන්නවා නම් මම මේ මාක් කරලා තියෙන සීමාව කිට්ටුවටවත් ආවොත් අපිට ගන්න පුළුවන්. මාක් කරලා තියෙන සීමාව හෝ මේක අපේ BTCත් එක්කනේ අපිට බලන්න වෙන්නේ. මෙන්න මේ සීමාව. මෙන්න මේ වගේ සීමාවකට આવොත් අපිට ආපහු ලෝන් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. අපිට එන්ට්‍රි එකක් ගන්න ඉතින් ප්ලෑන් කරගන්න පොඩි ටයිම් ෆ්‍රේම් එකක් බලලා. එතකොට අපි බලමු. දැන් මේ 81යි 80 කියලා මම මාක් කරලා තියෙන මම මේ ෂෝට් එන්ට්‍රි එකක් ගත්ත තැනක්. එතකොට ඒ එන්ට්‍රිය තාම තියෙනවා. එතකොට ඒ ටික තමයි මාකට් එකේ BNB බලනවා නම් BNB වල BNBත් අර විදිහටම තමයි යන්නේ මාකට් එක. මෙන්න මෙතන අපි එන්ට්‍රි එකක් අරන් තිබුණා BNB වල. BNB වල අපි ගත්ත එන්ට්‍රිය දැන් ප්‍රොෆිට් වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් 108ක් විතර ප්‍රොෆිට් වෙලා තියෙන්නේ. මේක තාම අප් වෙනවා 1 ඩේ වල. එතකොට අපි සාමාන්‍යයෙන් ටාගට් එක මෙතෙන්ට තිබ්බ 112ක 10ක වගේ ටාගට් එකක් තිබ්බේ. අපි බලමු ටාගට් එක හිට් කරලා යයිද කියලා. එහෙම නැති වුණොත් එහෙම දැන් අපිට පොඩි ටයිම් ෆ්‍රේම් එකකට ගිහිල්ලා බලලා ඉවර වෙලා අපව හැරෙනවා වගේ නම් මෙතනින් ප්‍රොෆිට් බුක් කරගන්න පුළුවන්. 825 කියන තැනින් මම එන්ට්‍රි එක ගත්ත තැනින් කවුරු හරි අරගෙන තියෙනවා නම් එහෙම නැත්තම් මෙතන ටාගට් එක 928 ගන්නකම් ඉඳලා ඉවර වෙලා අපිට මෙතනින් අපි දාලා තියෙනවනේ මෙතනින් ක්ලෝස් වෙන්න. මෙතනින් ක්ලෝස් වෙන්න දාලා ඊට පස්සේ මෙතනින් අපිට බලන්න පුළුවන් ෂෝට් එන්ට්‍රි එකක්. මේ හරිය පොඩි ටයිම් ෆ්‍රේම් එකකින් බලලා ෂෝට් එන්ට්‍රි එකක් බලන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි ට්‍රේඩ් කරන්න තියෙන්නේ. මෙතනින් මාකට් එක අප් වුණාට පස්සේ මෙතෙන්ට ගියාම 175ක් 80ක් විතර අපි ක්ලෝස් කරගන්නවා. ක්ලෝස් කරගෙන ඉවරලා මෙතන එන්ට්‍රියට කැමති නම් එන්ට්‍රියට දාගන්න පුළුවන් ස්ටොප් ලොස් එක. එහෙම නැත්නම් ස්ටොප් ලොස් නොදා තියන්න පුළුවන්. ඊට පස්සේ ස්ටොප් ලොස් නොදා තියලා මෙතෙන්ට ආවට පස්සේ අපි 175 ක්ලෝස් කරගත්තොත් ඉතුරු 125 තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් අපි ෂෝට් එකක් දාගන්නවා. ෂෝට් එකක් දාගෙන ඉවර වෙලා 125 තියාගෙන ඉන්නවා. මෙතනින් පල්ලෙහාට මාකට් එක ඇවිල්ලා ආපහු අපිට එන්ට්‍රි පොයින්ට් එකක් එනකන් ඉඳලා අපි එතෙන්ට දාපු ලෝන් එන්ට්‍රිය අපිට පුළුවන් DCA කරලා ගන්න එන්ට්‍රි පොයින්ට් එකට. එතකොට මෙතනින් එන ෂෝට් එන්ට්‍රි තියෙන ෂෝට් එන්ට්‍රි මෙතන තාම ක්ලෝස් කරගන්නවා. මෙතනින් OB එකක් පල්ලේ ඉවර වෙලා ස්ටොප් ලොස් නදා ඉඳලා එතකොට එතනින් BNB එකේ එහෙම කරන්නත් පුළුවන්. මේක තමන් කැමති විදිහට තමන් ට්‍රේඩ් කරන විදිහට ඉතින් කරන්න. මට මේකයි කරන්න කියන එක කියන්න බෑ. මං අදහස් කරන් ඉන්නම් දැන් මෙතෙන්ට 928ට ආවොත් මෙතනින් ෂෝට් එන්ට්‍රියක් බලනවා. 175 ක්ලෝස් කරගන්නවා ට්‍රේඩ් එකෙන්. ක්ලෝස් කරගෙන ඉවර වෙලා මාකට් එකේ ඊගාවට එන ඩවුන් ට්‍රෙන්ඩ් එකේදී මේ පැත්තෙන් බලලා OB එකක් මාක් කරගෙන එතෙන්ට අපි ටාගට් එක ෂෝට් එක තියන්නේ මෙතෙන්ටනේ. එතනින් ෂෝට් එක ගලවගෙන මෙතන ඉතුරු වෙලා තියෙන 125ට DCA කරගන්න පුළුවන් නේ අපිට මෙතනින් එන ප්‍රොෆිට් එක. එතකොට ආපහු ලෝන් එන්ට්‍රි අපි එන්ට්‍රි පොයින්ට් එක පල්ලෙහාට එනවා. මේ එන්ට්‍රි පොයින්ට් එකෙන් පල්ලෙහාට ආවම තමයි අපි DCA කරන්නේ. එතකොට ওই ටික තමයි තියෙන්නේ.
ඉස්පාර් වලත් මෙතන සත 10න් වගේ එන්ට්‍රිය අපි ගන්න හිටියේ. තාම මෙතනට ඇවිල්ලා නැහැ. මෙතන තාම තමයි ලෝන් එන්ට්‍රියක් බලන්නේ. මෙතනත් XRP විදිහට තමයි Dogecoin එකක් ගිහිලා තියෙන්නේ. ඒකෝර Dogecoin එකෙත් අපිට ෂෝට් එන්ට්‍රියක් බලන්න පුළුවන්. එතකොට Solana එකෙත් බලමු. Solana එකේ නම් තාම ඩවුන් ට්‍රෙන්ඩ් එකක් නේ තියෙන්නේ. Solana එකේ ලෝන් එකක් ගන්නවා නම් මෙතන මේ බොක්ස් එකට එනකම් ඉන්න වෙනවා. මෙතනින් ෂෝට් එකක් අපිට බලන්න පුළුවන් නේ සමහරක් විට පොඩ්ඩක් පොඩි ටයිම් ෆ්‍රේම් එකට ගියොත්. පුළුවන් 110ක හොඳ ෂෝට් එකක් බලන්න පුළුවන්. මෙතනින් පොඩි ටයිම් ෆ්‍රේම් 15 මිනිත් වලින් පල්ලෙහාට ගිහිල්ලා බලලා එන්ට්‍රි එකක් ගත්තොත් මෙන්න මෙතනට 115ට වගේ ටාගට් එක තියලා ෂෝට් එන්ට්‍රි එකක් ගන්න පුළුවන් මේකෙත්. 113ක් තියෙනවා. ඊට පස්සේ නයිට් කොයින් එක මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලමු. නයිට් කොයින් එක අලුතෙන් ආපු කොයින් එකනේ. ඒක නයිට් කොයින් එක නම් දැන් ඩවුන් වෙනවා. නයිට් කොයින් එකේ අපිට නයිට් කොයින් එකේ ෂෝට් එන්ට්‍රියක් බලන්න පුළුවන් වෙයි වගේ කියලා හිතෙනවා. අපි ෂෝට් එන්ට්‍රියක් බලනවා නම් පොඩි ටයිම් ෆ්‍රේම් එකකට ගිහලා ඇනලයිස් කරලා මෙන්න මේ හරියකට වගේ ඉන්න ෂෝට් එන්ට්‍රියක් ගත්තොත් අපිට ටාගට් එක තියන්න පුළුවන් මෙතනට. මෙන්න මෙතනට. ඒක මම බලලා ඉවර වෙලා ඇනලයිස් කරලා ගන්න පුළුවන් නම් වීඩියෝ එකක් ආපහු දාන්නම්. 125ක 28ක විතර මේ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා ඒක. බලමු හෙට මාකට් එක අප් වෙනකොට අපිට මෙතනින් ෂෝට් එන්ට්‍රි එකක් ගන්න පුළුවන් වෙයි වගේ නයිට් කොයින් එකේ. මෙන්න ওই ටික තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ බලලා ඉවර වෙලා වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න. ඔයගොල්ලෝගේ අදහස් තියෙනවා නම් මොනවා හරි කමෙන්ට් එකකුත් දාගෙන මේ යන්න.